say banana. This is a taco. Okay, nagin na pa. Kasi mo udah. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. හැම දෙනෙක්ම ආදරේ පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි උදේම යනවා ගමනක්. ඇත්තටම මම ගොඩාක් යන්න ආසාවෙන් යන තැනක් ගොඩක් යන්න ආස තැනක්. ඉතින් ඔයාලවත් අපිත් එක්ක යන බලන්න යන්න එකතු කරගන්න ආදරේ ටිකටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. ඇත්තටම අපි යන්නේ පන්සල්. මේ පන්සල අපිට පැයක් විතර අපේ ගෙදර ඉඳලා යන්න තියෙනවා. ඉතින් නිතරම යන්න වෙන්නේ නැහැ. අද අපේ ආන්ටිගේ දානයක් තියෙන නිසා අපි වගේම අපේ යාළුවෝ ගොඩක් අය අද එතනට එනවා. ඉතින් අපි හරිය ආසාවෙන් තමයි අද මේ ගමන යන්න ලෑස්ති වුණේ. මොකද එතන හරිම ලස්සන වටපිටාවක් තියෙන හිත නිවන තැනක්. ඉතින් යම් බලන්න ඔයාලත්. මොකද කිව්වේ? මොකද කිව්වේ නංගි? අක්කි කවක්කි අවුචි කොයිද පුතේ අම්මි ගහලා? අම්මි කොහෙටද ගැහුවේ අවුචි? කොතෙන්ටද ගැහුවේ පුතේ? මෙතෙන්ට? කොතෙන්ටද ගැහුවේ? ඒක ගහලා පෙන්නන්න ඕන. කොහොමද මේම ගැහුවා? ඕම ගැහුවා? අම්මි කොහොමද ගැහුවේ පුතේ? අතට ගහ ගන්නකො. කොහොමද ගැහුවේ ඔන්නේ? එහෙමද ගැහුවේ? කොහොමද ගැහුවේ කියන්නේ පුතා? බොත ගෝලන්නේ. කොහොමද ගැහුවේ? මෙතන. සිදුනද? සිදුනද? ඔය එක. why යද්දේ like that? මිලි නංගි හරිද? Really, Nangi, this is toys for Spongy. ඕක මේක මෙතනින් අයි මල්ලි මල්ලි ආවේ නෑ? මේ පේනවන ඔයාලට මං කලින් කිව්වා වගේ හිතට සැනසීමක් දැනෙන හරිම ලස්සන වටපිටාවක් තමයි මේ පන්සල වටේම තියෙන්නේ. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඔයාලට වෙනද දකින්න නැති දේවල් ටිකක් මේකෙදි බලා ගන්නත් පුළුවන්. ඔන්න දෙන්නම් අපේ හැමෝම වගේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් හැම දෙනෙක්වම දාන වෙනුවෙන් එයාලා කෑම වර්ගෙකුත් හදන් ඇවිල්ලා තිබ්බා. ආන්ටි ගොඩාක් මහන්සි වෙලා ගොඩක් කෑම වර්ග හදලා ලස්සනට මේ හැම දෙයක්ම ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපි හැමෝම හරිම ආසාවෙන් තමයි මේ දෙයට සහභාගී වුණේ. Excuse me. ගොඩාක් රටවලින් කට්ටිය මේ පන්සලට එනවා. ගොඩක් අය මාසෙකට සැරයක් දාන බාර අරගෙන තියෙනවා. ඒ වගේ මේ පන්සලේ වටේට තියෙනවා භාවනා කරන කුටි. මට ඒක නම් මේ වීඩියෝ එකේ කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් යාළුවෝ කට්ටිය එකතු වෙලා ගිය වෙලේ ඉඳන් කට්ටිය හොඳට සෙල්ලම් කරා.
වන්දනාමාන කටයුතු වලට මේ විදිහට තමයි අතුල ලෑස්ති උනේ. පේනව නේද හාමුදුරුවෝ වහන්සේලා මේ විදිහට තමයි දානේ බෙදාගන්නේ. මේ විදිහට පාත්‍රයකට තමයි උන්වහන්සේලා දානේ වළඳන්නේ. ඒකයි මං කියේ වැඩි දකින්න නැති දේවල් මේකෙදි බලා ගන්න පුළුවන් කියලා. ඒක හතරම හරීම අපූර්ව දර්ශනයක්. මේ විදිහට තමයි දානේ පිළිගන්වන්නේ. ඊට පස්සේ අපේ චූටි බබාලා හාමුදුරන් වහන්සේලාට පිරිකර පූජා කරා. දැන් ඉතින් අපේ වන්දනාමාන කටයුතු ඔක්කොම ඉවරයි. Selama kata dia nih.
මේක විශේෂයෙන්ම දානවා. කාලපීලි විරුණාට පස්සේ අපු හැම දෙනෙක්ම මේ දේවල් අස් කරන්න හොදන්න හැම දෙයකටම උදව් වුණා. හැම දෙයක්ම පිළිවෙලට තිබුණා වගේම අස් කරලා තමයි හැමෝම මෙතනින් යන්නේ. මේ තුන් දෙනා නම් හොඳට සෙල්ලම් කරනවා. අපිට හොයන්නත් නැහැ වෙලාවකට දුවනවා හැමතැනම. මේ විදියට හම්බුනහම ඉතින් කාලෙකින් චූටි අයට පුදුම සතුටක් නේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මේ වටපිටාවේ තියෙන ලස්සන නිස්කලංක බව. මං කිව්වා වගේ හිතට සැනසීමක් දැනෙන තැනක් කියලා ඔයාලට පේනවා ඇති නේද? හැබැයි එදා ගොඩාක් සීතල දවසක්, ගොඩාක් හුළඟ. මේ හරිය ගොඩාක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් හරියම සීතලයි හුළඟ. චූටි අය නම් උඩට ගියෙත් නැහැ. මේ බත් වගේ කැහුවට කවන්නේ බත් නන් නෙමෙයි. කේක්. මේ පේනවනේ කට්ටිය ඉතින් වැඩනේ. ඒ නිසා ඉතින් ආන්ටි මේ විදිහට කේක් කවනවා. හැමෝම එකතු වුණාම ඉතින් hina වෙවි විහිළු කරන ගමන් හරිම සතුටින් තමයි ඉතින් වැඩ කරන්නේ. ඔයාලගේ කට්ටියත් එකතු වුණාම මේ වගේ එක්ස්පීරියන්ස් ඔයාලටත් ඇතිනේ. ඕකේ නගින්න එපා. එදෙන්න උඩ. මේ ගහ ආන්ටි එයාගේ දෙමව්පියෝ වෙනුවෙන් පූජා කරපු පැලයක් තමයි අද මේ විදිහට ලොකු ගහක් විදිහට දකින්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ගොඩාක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට හැම දෙනෙක්ටම. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.